ඔන්න ඉතින් අද උදෙන්ම මහදන මුත්තා එයාගේ ගෝලයෝ ටිකත් එක්ක අලුතින් ගෝලයෝ ටිකක් හොයන්න තමයි මේ ලෑස්තිය. මහදන මුත්තගේ කෝලයන්ගේ අනුවන වැඩ හැමෝම දන්න නිසා කවුරුත්ම ඉන්නේ නෑනේ ඉතින්. අද බලමුකෝ මොකද වෙන්නේ කියලා. ගෝලයිනේ අලුත් අය අපි ළඟට එනකම් බලන් ඉඳින්න නැතුව අපි යමු ඒ අය ළඟට. එතකොට තමයි ගෝලයෙක් වුණාට අපිට එකතු වෙන්න කැමති. තේරුණා නේද? Ayo ikman kaulala wadella. Apahu entatone aduduwat intakali. Petana gadanawani. අනේ මේ හැමෝම මුළු ගමේම ඇවිදලා බැලුවා කිසිම කෝලෙක් නම් හම්බුනේ නැහැ. මෙයාලගේ මේ බෝඩ වැඩගෙන අහල පහල මුළු ගමේම ප්‍රසිද්ධයිනේ. කවුද ඉතින් මේ වගේ කණ්ඩායමක් එක්ක එකතු වෙන්න කැමති? ඔයාලා කැමතිද? ඔන්න ඉතින් මේ විදිහට මුළු තවසම ඇවිදලා මෙයාලට හරිම මහන්සි. දන්නේම නැතුව කලවරක් දුනා. කලවර වැටුණත් හඳේ නිසා ගමනට නම් බාධාවක් වුණේ නැහැ. ඉතින් ඉස්සරහට යන මේ නඩේට ඊතර වෙන්න ගඟක් හම්බුණා. ඔයාලා දන්නවද? මහදන මුත්තයි යාගේ ගෝලයෝ රොත්තයි වතුරට හරීම බයයි. අපි බලමුකෝ මහදන මුත්තගේ නුවණින් මේ ගඟ තරණය කරන්නේ කොහොමද කියලා. ඕන් එහෙනම් ඔක්කොම හොඳට අහගන්න ඕනේ. රැකට අපිට ගඟකින් එකොඩ වෙන්න තියෙනවා නම් මුලින්ම ගඟ නිදිද කියලා සැකහැර දැනගන්න ඕනේ. එහෙම නොකළොත් තීරෙටම ඉතින් ගඟට පිළිවෙන්න තමයි වෙන්නේ. මං ඊගාට ගොහින් බලලා එන්න. මං කෑ ගැහුවොත් අල්ලකට තමයි ඈ. මං ගොහින් එන්න. ඉන්දිකටු පැංචා හොරෙන් ගඟට කිට්ටු වුණා. හිමිහිට ගඟට කතා කරලා බැලුවා. ගඟ ඔයා තාම නිදි නැතේ? අනේ ඉක්මනට නිදා ගන්න. අපිට ගොඩට යන්න. ඔයාගේ සද්දයක්වත් නෑනේ. කොරන්නංකො වැඩක්. හිමීට උරුවත්ත ගඟට දාලා බලනවා. සද්දයක් ආවොත් මෙයා හැරලා. නැත්තම් නින්ද ගිහින්. අපොයි බොදු අම්මා! මේ ගඟට ඉදි නැත්තෝ! මහදන පුත්තේ! මහදන පුත්තේ! මාව බෑනගනියෝ! මොකද මේ බෙරිහන් දෙන්නේ? මහදන පුත්තේ කපටි ගඟ නිදි නෑ! අනේ මුත්තේ ගඟ නිදි නෑ! මම සද්දයක් නැති හින්දා ගඟට උරුවත්ත දැම්මා විතරයි. කක ටෝස් කාලා බෙරිහන් දුන්නා. මම මගේ පර බේරගන්න මේ දුවගෙන ආවේ. ඉන්දිකටු පැංචා ගඟ ළඟදී වුණු හැම දෙයක්ම මහදන මුත්තට කිව්වා. දැක්කා නේද?
මුලින්ම හොයලා බලපු නිසා අපි ඔක්කොම බේරුණා. ආයෙ ටිකකින් ගිහිල්ලා බලමු. ගඟ නිදි නම් අපිට එහා පැත්තට ය아가න්න පුළුවන් නේ. ඔන්න ආයෙත් පාරක් ඉදිකටු පැංචා ගඟ ළඟට ඇවිත් නිවිච්ච හුළු අත්ත ගඟට දාලා බැලුවා. ඒ පාර නම් සද්දයක්වත් ආවේ නැහැ. ඉතින් කොහොමත් සද්දයක් එන්නේ නැහනේ. හුළු අත්ත නිමිලානේ. අනේ මන්ද මෙයාලගේ නුවණ තරම. මහදන මුත්තේ දෙන්නම් ගඟ නිදි වගේ අපිට කොටට යන්න පුළුවන් දැන්. ඕන්න නෑ ඉතින් අදත් මගේ නුවණ නිසා ඔක්කොගෙම පණ බේරුණා. මහදන මුත්තගේ නුවණ තමයි නුවණ.